මොනාද මේ කරන්නේ? එහෙම නේද හිතුවේ? එන්නකො මොනාද කරන්නේ බලන්න. ඉතින් මෙතන තියෙන්නේ ඇන්තෝරියම් වගා මාධ්‍ය සයිසස් දෙකක්. පොඩිම පැලවලට සහ මල් ආසන්න මලක් එක්ක පැල හදන වගා මාධ්‍ය සයිසස් දෙකක් අරගෙන ආවේ. ඒ වගේම මෙතන තියෙන ලිවියම් සීඩ් පඳුරක් ඒකේ මලක් සහ පොට්ටයක් සමගින් අඟල් 9ක පැලයක් හා අඟල් 3ක පොඩි පැලයක් තමයි තියෙන්නේ. ඉතින් මම කියලා තියෙනවා ඔයාලා හදන පැලේ සයිස් එක අනුව තමයි පොල්ලෙලි සයිස් එක අපි තෝරගන්නේ. ඉතින් එහෙම කියලා එහෙම හිතලා පැලේ සයිස් එකට විතරක්ම පොල්ලෙලි සයිස් එක තෝරගන්නවා නම් තීරණය කරනවා නම් ඉතින් මම මේ වීඩියෝ එක අරන් ආවේ එහෙම හිතපු එහෙම කරපු ඔයාට. ඉතින් අපි පොඩිම පෝච්චියේ තිබ්බ පැලයක් නැවත රිපෝට් කරනවා වෙනයි. මේ වගේ කඳකින් ගලවලා හෝ ටොප් කට් කරනවා කියන්නේ වෙනයි. අපිට පැලයක් ගලවලා හදද්දී අංක 1ට වැදගත් වෙන්න ඕනේ. මේ පැලේ ඉක්මනට මුල් ටික අල්ලලා ලස්සනට නිරෝගීව දළු දාලා හැදෙන එක. ඉතින් අපිට එහෙම ඉක්මනට මුල් ටික අද්ද ගන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ මේ දෙවෙනි සයිස් එක නෙමෙයි මේ චූටිම පොල්ලෙලි සයිස් එක තමයි ඔයාට මේ කඳ පෙළ වගේම টොප් කට් වලට භාවිතා කරද්දී වඩාත් ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන්. වඩාත් ඉක්මනට මුල් ටික අද්දගෙන ලස්සනට හදා ගන්න පුළුවන්. මෙන්න මේ පොඩිම පොල්ලෙලි සයිස් එකෙන්. ඉතින් කියන්න ඕන මේ විදිහට අපි අනිවාර්යයෙන්ම කැපුම් පාරේ කොන්ඩිස් ටික නම් ගාන එක අමතක කරන්නේ නැහැ. මොන විදිහට කොහොම පැලයක් හැදුවත්. ඉතින් එහෙම හදලා මේ වගේ පෝච්චියේ කටමට්ටම් මීඩියා එක පුරවන්න එපා. ඒකට හේතුව මේ පොඩිම මීඩියා සයිස් එකේ අපි හැදපු නිසා අපි මාස 3-4කට වඩා මේ පෝච්චියේ පැලේ තියන්නේ නැතුව නැවත මේ පෝච්චියත් ගොඩක් පොඩි එකක්නේ මම දැම්මේ. ඉතින් ඊට පස්සේ ඔයා දෙවෙනි සයිස් එකට මේ ගහ රිපෝට් කරන්න. මොකද ලේසි කියලා පළවෙනි සැරේම දෙවෙනි සයිස් එක දාලා පැලේ වර්ධනය ප්‍රමාද කරගන්නවට වඩා මම හිතනවා ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි. ඔයාටත් වටීවි ඉක්මනට පැලේ මුල් අද්දගෙන මාස 2-3ක් තියලා ඊට පස්සේ නිවැරදි මීඩියයකට දාන්න.